Hello my sisters and brothers. එහෙනම් අද පටන් ගන්න යන වීඩියෝ එකක් ගේන්න බැරි වුණා දවස් ගානක. එහෙනම් අපි අද යම වීඩියෝ එකට. වැඩි කතාවක් ඕනේ නැහැ. කෙලින්ම යම වීඩියෝ එකට. ඉන්න මේක ලොක් කරගන්න ගන්න ටැබ් එක. හරි. එහෙනම් අද තියෙන්නේ මීම් රිවිව් එක Facebook එකේ group එකේ තමයි මීම් වරුන්ගේ memes. එහෙනම් පටන් ගමු වීඩියෝ. ජය වේවා. එහෙනම් පටන් ගමු. අපි හිතනවා අතලට සෙට් වෙයි කියලා. ඒක නේ වෙසක් හැම සමරලා තියෙන්නේ ඉතින්. ඒවා මුකුත් අහන්න කරන්න බැරි වුණා. වැඩි කතාවක් නැහැ. කෙලින් වීඩියෝ එකට. මොකද්ද දාලා තියෙන්නේ? ශාන් දාලා තියෙනවා. ශාන් සමුද්දේ දාලා තියෙනවා. ශාන් සමුද්දේ දාලා තියෙනවා. අනේක දිග අනේකේ පොලිම මොකද්ද දාලා අනේකේ පොලිම දිග වැඩි පොලිම අඩු තන්සරකින් කමු කියලා කොහොම හරි කඩේකින් ආපු තින්නවා වෙසක් හොදටම සරුයි වගේ වැත් කියන්න ඕන අපිට වෙසක් නැහැ ලංකාවේ නෙවෙයි ඉන්නේ ඔයාලා අපි නෙතුණාට අවුලක් නැහැ ඔයාලා සැපෙන් දුකින් සාමෙන් සැප දුක එපා සැපෙන් සනීපෙන් සාමෙන් එන වෙසක් සවරන්න ඕන ජය වේවා මොකද්ද මේ නෙතුලි මොකද්ද නෙතුලියම අදාළ තියෙනවා සාරි පිස්සුව කියලා අම්මා සමතියකට ගිහින් එන ටිකට අල්මාරියේ සාරි ටික ඇවිස්සලා තියන්නේ ඇයි කියලා අහපුවා ඉන්න පැහැදිලි කරන්න මේවා මට තේරෙන්නේ නැහැ මේවා කෙල්ලොන්ගේ මේ මොකද්ද මේ සීන් එක ඉන්න තේරුම් ගන්න අම්මා සමතියකට ගිහින් එන ටිකට අල්මාරියේ සාරි ටික ඇවිස්සලා තියෙන්නේ ඇයි කියලා අහපුවා ඉන්න පැහැදිලි කරන්න මම හොරෙන් ඇදලා දෙයි කියන්නේ තේරෙන්නේ නැහැ ඒ උත්තර තේරෙන්නේ නැහැ අපිට දැන් පස්සේ වෙසක් බලන්න යන විදිය කියලා තියෙන්නේ ඕකේ උන්ට වෙසක් පේන විදිය තමයි මේ එදින උන්ට වෙසක් පේන විදිය මින් යන හැටි ඒක නෑ ඇත්ත උන් වෙසක් බලන්නේ උන් කලින්ම රේස් යන I don't know මොකද්ද මේ බලමු නවීන් ද සිල්ලා දාලා තියෙන්නේ මොකද්ද අපිට ඕනේ දන්සල් අපි යනවා පන්සල් අතමි ජනක රණතුංග දාලා තියෙන්නේ බලමු මොකද්ද ටෙක්නොලොජියා කියලා දාලා තියෙනවා ටෙක්නොලොජියා බලමු Tecnologia. Ada buruan nih buruan itu. Ada teknologi. Lu yang kena standar bahasa ya. මොකද්ද මේ? තමන්දිරෙන් හොල්මන් ටිපන් ලා ඉසින් නැති. සරත්තා අපි වැඩ වෙන්නේ පුත හැත්තා අපි රජ වෙන්නේ හොඳයි ඉතින් ආතරල යන්න ගන්නේ හොඳයි අක්කලා ගෙදර ගියහම මම අද සිරාවට මාත් පැදලා තියෙනවා
අවුරුදු 3 මේ රෝද 3 බයිසිකලයක් පොඩි කාලේ නෙවෙයි දැන් කියන්නේ මේ දැන් නෙවෙයි ලොකු වෙලා පොඩි ගාවක් දායි මොකක්ද මේ තියනවා ගජමුත් ඉස්සරහා සීරියස් මොකක් හරි දෙයක් ගැම්මෙන් කියන් යද්දි කිසිම හිතක් පපුවක් නැති යාළුවා මම කියන දේ තියෙනවා රුද්‍රාක්ෂ තියෙනවා බ්ලැක් කොරල් තියෙනවා රෙඩ් කොරල් තියෙනවා මේ හග්ගෙඩි තියෙනවා ඇද්දලා තියෙනවා අලිකෙන්දි තියෙනවා ඇට දෙකක් තියෙනවා ඇට දෙකක් තියෙනවා ඇත්තනේ උගේ ඒක විතරයි නැත්තේ අපෝ මේ මොකක්ද මේ දාලා තියෙන්නේ කවුද දාලා තියෙන්නේ කාවින්ද සබේ ලොකුම ගුණාංග ජනතාවත් සමගයි කියන එක සමගි ජන බලවේගය ලොකුම ගුණාංගය තමයි කාත් එක්කවත් ඩීල් නැහැ. අපේ ඩීල් එක තියෙන්නේ මේ රටේ ජීවත් වෙන පොදු ජනතාවත් සමගයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අනේ මේ මාත් එක්ක නම් මුකුත් ඩීල් නැහැ පොදු ජනතාවත් එක්ක බලා ගන්නවද? මේවා දකින්න හිතක් හදාගෙන දින්නේ කොහොමද බං හඳුරා? මෙයා දකින්න හිතක් හදාගෙන බදින්න කොහොමද ආම්දුරුවනේ කියලා අහලා තියෙනවා. ඔව් බඩිනේ. බදින්න ෆයිටින්. එසක් කුස්සේ තාත්තලෙකට අරන් අපේ යක්ක පුතු. අනේ මන් දෝවට කියන්නේ මෙහෙම ඉස්සරක් තිබ්බා එහෙම ලොකුවට තිබ්බේ නෑ මේක මේ දැන් හොල්මන් මන්දිරේ ඉන්න යක්කෝ ටික එළියට බහැපු සීන් එකක් තියෙනවා සයිලන්සර් වෙනස් කරලා මාවඩකින් බයික් පදින කොල්ලන්ට වැඩ වර ලොකු දෙයක් බං සිරාවට මර කියන්නේ සද්ද වැඩි වුණාට කමක් නෑ එන ඔරිජිනල් කෑන් එක තියෙනවා ඒක තියාගෙන පැදපල්ලා ඒක මේ CT 100 එකටයි තැපල් 90 හරි කමක් නෑ මුන්ට සයිලන්සරේ නෑ වගේ කියන්නේ මොකක්ද කැප්ෂන් එක බලන්න වෙසක් දවසෙත් කඩෙන් කන අයකෝ අපිත් කඩෙන් කන දන්තල් කොච්චර කෑවද ඔයගොල්ලෝ මොකක්ද අහන්නේ දන්තල් කොච්චර කෑවද අද වෙසක් පොය දවසේ මේ ඇවිල්ලා කඩේකට ඇවිල්ලා අපි දන්තල් කනවා ඔයා කියන්න බෑ නෝ කොච්චර කෑවද දන්තල් දන්තල් අමාරන්න බැරිද අමාරන්න තියෙන්නේ කොච්චරද අමාරලා කනගවන් ඉන්නේ ඒලා මදි ආයෙ මොකද අත්තේ අමාරලා ආයෙ කන කොට්ටුවක් කනගවන් ඉන්නේ දන්තල් කීයක් කෑවද බත් දන්තල් කීයක් කෑවද 12 පානේට බඩ යන 12ක් කෑවද ඉතින් අයියන මේ ආයෙ කොට්ටු පාන්නේ බඩගිරිද ආයෙ මොකද අත්තේ 25ක් විතර කෑවා නේ බා 25ක් විතර කෑවද මේක ලොක්කම 35ක් විතර කාලා කල කඩෙනුත් කනවා ඔය ඔහොම කන්නේ මචං මේ පොලි මේ ලොකු වැඩි කියලා තව පොලිමකට යන් කියලා යන්නේ මොහොම ගියාම තමයි වෙන්නේ පින්කාරයෝ කියලා දාලා තියෙනවා බලමු වයිෆයි මොකද්ද iPhone කවුරුහරි දන්සලක් දෙනවා මයිලක් කියලා දාලා තියෙනවා බලමු ඔව් බං ඔය කොහෙවත් වෙලා වු ඉන්නේ වාදීනවා වැඩිල්ලක් ලක්කේ කියන්නේ උට වැඩිලා තියෙන සුපිරි ලක්කයක් ඇදිලා තියෙන මුකා කියලා දාලා ඉන්නේ පද්ද මේ අපරාධ වීම් බෝතල් දෙක බලමු වදී නෑනේ බම් මේක
ඒක වදින්නේ නැහැ බම්. මම මේ වදිනකම් බලන්නේ. අර ගෲප් එකෙන් උද්දියාව කරනවා දාගෙන. හායි පෝස්ට් එක හොයන්න බෑ. අවුඩේ හાર્ට් ට්‍රැක් හැදලා මැරෙන්නේ. එච්චරයි දාන්න. ආද මේ පැය ගානක් තිස්සේ පොකුලිම ඉඳලා අපේ වාරේ ආවම අනේ මල්ලි බත් ඉවරයි කිව්වා. මායිමගේ යාළුවෝ කියලා දාලා තියෙනවා බලන්න. පාපයක්දමි අහුගිය බවේ මකෙරු පාපයක්දමි අහුගිය තමා සුද්දා වෙලාදී අද මේ දාලා තියෙන අනේ රත්තරන් අයියා අපි ඉවරයි කියලා දාලා දිනවා. හවුද කේස් බලමු. කාමරේට වෙලා කාමරේටලා ටීචම්මට හදමු. මීම් එකවලට ආතල් කමෙන්ට් දා ඉදි අම්මා ඇවිත් අන්න පුතාව හම්බෙන්න ශයේකා මොකද්ද ශයේෂිකා කියලා නෝනා කෙනෙක් ඇවිත් ඉන්නවා. මම ට දෙක ඉවරයි අද ඉවරද්ද කනවමයි පුතේ. හරි මේ කැපුවා කියලා දාලා තියෙන බලමු. අපිට පොඩි කාලේ ඉඳන් කිව්වනේ ඉංග්‍රීසියෙන් කතා කරොත් ජීවිතේ ගොඩ ගන්න පුළුවන් සිංහල කතා කරනවට වඩා පිස්සුති. එවලම මෝටර් බෝට්ටු 2500යි ඉංග්‍රීසියෙන් කතා කරොත් අඩෝ සිරා කොහෙද මම මේ නුවරඑළිය උඹට 6000යි. ස්පීඩ් ජෙට් කි 2500යි ඉංග්‍රීසියෙන් කතා කරොත් 4500යි. තේරුණා? ඒ නිසා ඉංග්‍රීසි කතා කරන්න බෑ සිංහලෙන් විතරක් කතා කරන්න. තේරුණා? ඉංග්‍රීසි ඉගෙන උඹලට ජීවිතයක් නැහැ. සිරාවට අද දන්නේ මේ සින්න එක. ඔයලි හින්දිය නේද දැකලා නැහැ. මොකද්ද මේ එකම දන්සල 6 පාරක් අදින්න යන මම කියලා දාලා දිනවා. අම්මා. ඒ අය වල පින් සිද්ධ වෙන්නේ නේ වයි. මොකද්ද මේ? බද්දන්සලේ පැයක් විතර ඉඳලා අපි ගානක් තරම් කෑම් බෙදාගෙන තැන් ආවා. එතන හිටපෙකේ මල්ලි බත් ඉවරයි කිව්වා. මෙන්න දන්සල් බලමු දන්සල බඩයි හිතයි පිරෙම දෙකම් පිරෙන දන්සලක් කියලා तुम्हारे ये इशारे हम तो ඒ වල හිතයි බඩයි දෙකම් පුරවන් එන්න අපිට ඇති. අද මේ යාළුවා කීමට හොල්මන් ගුවාවක් බලන්න ගියාම මෙයාව නම් යකාට හොඳයි අපිට යකෙක් නැතුව හිටියේ කියලා මාව තුල්ට එක්කන් ගියා. යද්දි කීයක් හරි දෙන්න මම ඉන්න යකාට තමාව යකෙක් වගේ වෙනවා. කද්දි මේ දාලා තියෙන්නේ කෝ ඉතින් කියලා දාලා තියෙනවා රුක්ෂා මොකද්ද සුලක්ෂණ දාලා තියෙන්නේ කෝ ඉතින් කියලා මොකද්ද පොඩි වලංකඩේ හට්ටි මුට්ටි කිරි මොකද්ද පොඩි වලංකඩේ හාටි මුට්ටි මී කිරි එනි හට්ටි ඇටතලපු පිස්සි තිකෝ තුන්තරටම් ඉකිනයිකි චුත වෙලානේ ජිම් එක යනවා මනස්තුවත් දාලා තියෙන්නේ ජිම් එකට ගිහින් එක පොඩ්ඩක් අඩු කරගනින් කියලා බලමු. ලයිදම් ප්ලේ වෙන්න. අනේ පළවෙනි එක සිරාවට නෙමෙයි අයියේ. කියන්නේ මරත් ඔබ හිතලා දිනව වෙයිද? ජිම් යන්න ඕනේ අපිට තියෙනවා ඉවරනේ. මම ලොකුවට නෑ ඉතින් තියෙනවා. ජිම් යන්න ඕනේ. ඒ වුණාට යන්න ඕනේ ගිහිල්ලා තාම ගියේ නෑ ජිම් එකට. මොකද්ද මේ අනේ ඉන්න කියලා දාලා
Ayo. Ini hati-hati. දාන්න පුළුවන් දන්නේ නැහැ YouTube එකට. ඉන්ඩෝ එකේදී මගේ දක්ෂතාව පෙන්වන්න කිව්වා. ඉන්ඩෝ එකේදී මගේ දක්ෂතාව පෙන්වන්න කිව්වහම. බලමු. I'll do it myself. පුළුවන් බෑනේ. මේ හැමෝටම බෑ. මොකද්ද මේ දවස්වල කියලා දාලා තියෙනවා බලමු. හරි එන්නේ. අද්‍රැචේ නිදිමත. රාත්‍රිලා නෙවිය නිදිමත. නිදාගම එනවා. ඒක දැන් ඇති. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. ජය වේවා. ඔයාලයි මදි හොඳට මේ එක මගෙත් මදි මන් දන්නවා පොඩ්ඩක් ඉන්න දෙන්නම් ඔයාලට දවස් කීයකින්ද මේ යවුනේ දවස් මචං ගිහින් තියෙනවා මේ වීඩියෝ එක දාන්න මම හිතන්නේ 4-5ක් විතර වෙන්නද කියලා අන්තිමට ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙන්නේ මගේ පුතේ දවස් 10කට කලින් හොඳට පරක් වෙලා හරි මේ තමයි පොඩ්ඩක් මේ වෙනවා පක්ඩප් වෙනවා හරි මේ පාර වීඩියෝ එකේ නා ඊළඟ එකත් දවස් 3කින් දෙන්නත් 3කින් පොඩ්ඩක් කියලා වුණා වීඩියෝ ආවා ඒවට පොඩ්ඩක් කියලා වුණා හරිද ඊට පස්සේ එන වීඩියෝ හරි දැන්වත් විනාඩි 16ක් විතර රෙකෝඩ්ලා තියෙනවා අද රැසි හරිද මේ ගෲප් එකක් හදමු පේජ් එකක් හදනවා TikTok account එකක් හදනවාද අද නෙවෙයි හෙට එහෙනම් ජය වේවා ඔයාලට මේ වීඩියෝ එක හදන්නේ 11 වෙනි දවසේ හම්බෙයි. ඒ කියන්නේ අන්තිමට දාලා තියෙන දැන් වීඩියෝ එක දැන් අද දවස් 10යි. එන ඔයාලට මේක හම්බෙද්දි අන්තිම දවස් වීඩියෝ එක දාද්දි දාලා දවස් 11කට පස්සේ ඔයාලට මේක හම්බෙයි. දැන් ජය වේවා. ඊළඟ වීඩියෝ එක හම්බෙයි.